හරිද? මම Facebook එකේ දවස් දෙකක් පොඩ්ඩක් එහාට මෙහාට රවුම් ගහලා බැලුවා. ඒ කියන්නේ දැන් මේ මාස 7-8කට කලින් වෙච්ච දෙයක්. ඒකේ තියෙනවා ඔබේ බාත්රූම් එක අවපැහැගැන්විලාද? එහෙනම් මෙන්න පිළියම. ඔබේ වාහනේ කුණු දූවිලි යන්නේ නැද්ද? එහෙනම් මෙන්න පිළියම. ඔබේ බිත්තිවල දුර්වල් වීමක් තියනවාද? එහෙනම් මෙන්න පිළියම කියලා. ඇත්තටම අපේ ගෙදර වතුරක් කිව්ව. බාත්රූම් එකෙත් ඒ කිව්ල් ගතිය පේනවා. මේ බොහෝ වෙලා ටයිල් වල පේනවනේ. මම කල්පනා කරනවා මේක එහෙන ගෙන්න ගන්නවා කියලා. ඇයි? අර Facebook ඇඩ් එකේ පෙන්නනවා අපූර්වට තප්පරෙන් දෙකෙන් තුනෙන් අරව දාලා මුකුවත් නැහැ ගලවලා යනවා දිස්නේ දෙනවා වගේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලෙත් ඇඳුණා. විශ්වවිද්‍යාලෙත් අපි ඇඳුවා. රැකියා ජීවිත ගත කරනකොටත් ඇඳුවා. ගෑනුත් ඇඳුවා, ළමයිනුත් ඇඳුවා. අසල්වාසියෝ ඥාතියෝ සේරම අපිව අඳලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ මයි කතාවක් නෙවෙයි කියන්නේ අපිව අඳනවනේ. හැබැයි Facebook එකේ ඔච්චර අපි දැන අපි ඒත් ඇඳ ගන්නවා. ජීවිතේ ඇත්තටම කියනවා නම් ඔබ යම් කිසි දෙයක් වටිනාකම් සහිත දෙයක් මිලදී ගන්නවා නම් හෝ ළඟා කර ගන්නවා නම් කරුණා කරලා අස්පනා අපිට භෞතිකව ඔබ ගිහිල්ලා මිලදී ගන්න. මිනිස්සු තවදුරටත් ඒ දෙයට අහු වෙනවා. ඒ කියන්නේ ඒ තරම් රැවටිලිකාර මානසිකත්වයක් තියෙන මිනිසයන්.